නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා තව තවත් ලංවෙලා ආදරෙයි මිමිනුවා. මම ප්‍රාර්ථනා මේ මගේ කතාව. කලින් කොටසේදී ආර්යන් වැව්තාවුල්ලේ ඒ රන්වන් හැන්දෑවේදී මගේම රූපය ඇඳපු සිතුවමක් මට තෑගි කළා. ඒ සිතුවම දිහා බලද්දී මට දැනුනේ මම මාවම අලුතින් අඳුනගත්තා කියලා. ඉතින් ඒ සිතුවම මගේ අතේ තියෙද්දී මට දැනුනේ මගේ මුළු ජීවිතේම ඒ කැන්වස් එක උඩ ලියවිලා තියෙනවා වගේ. මම ඒක දෝතින්ම බදාගෙන හිටියේ හරියට ලෝකේ වටිනම මැණිකක් මට හම්බ වුණා වගේ. ඒත් මගේ හිතේ එක පැත්තක පොඩි බයක් එක්ක ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා. ආර්යන්, ඇයි ඔයා මාව මැන්දේ? අපි මීට කලින් කතා කරලවත් නෑනේ. මම ඇහුවේ බිම බලාගෙන. මගේ ඇඟිලි තුඩු වලින් මගේ ගවුමේ වාටිය පොඩි කරන ගමන්. ආර්යන් එකපාරටම කිසිම දෙයක් කිව්වේ නෑ. එයා වැව්දිය දිහා බලාගෙන ගැඹුරු හුස්මක් ගත්තා. ඒ වෙලාවේ හමුපු හුළඟට එයාගේ කොණ්ඩේ අවුල් වෙලා යන හැටි බලන්න ඉද්දි මට හිතුනේ මේ ලෝකේ ලස්සනම සිතුවම තියෙන්නේ මගේ අතේ නෙවෙයි මගේ ඇස් ඉස්සරහා කියලා. එයා හැමින් මගේ පැත්තට හැරුණා. සමහර වෙලාවට වචනවලට වඩා ඇස් දෙකෙන් කියවන්න පුළුවන් දේවල් වැඩි ප්‍රාර්ථනා. ඊයේ ඔයා මගේ ඇඟේ හැප්පුණු තප්පරේ ඔයාගේ ඇස්වල තිබුණු ඒ කලබල පාට මම මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා කියලා මට දැනුණා. ඒකයි මම මේක ඇන්දේ. එයා මගේ දිහා කෙලින් බලන්නේ නැතුවම හරිම ලැජ්ජාවෙන් වගේ කිව්වා. මට හිතුනේ එයාගේ කටහඬේ තියෙන ඒ අහිංසකකම මගේ හිතේ තිබුණු හැම සැකයක්ම දිය කරලා දානවා කියලා. එයා හරිම සංවේදී කලාකරුවෙක් කියලා මට තේරුණා. මම කැමතියි ඔයාව තව දැනගන්න. මම හෙටත් මේ වෙලාවටම මෙතන ඉන්නවා. ඔයාට පුළුවන් නම් එන්න. මම ඔයාට නාට්‍ය පුහුණුවීම් කරන තැන පෙන්වන්නම්. එයා එහෙම කියලා මට හීනියට hina වෙලා හෙමින් නැවිදගෙන ගියා. මම එදා රෑ ගෙදර ගිය සිතුවමත් තුරුළු කරගෙන. මම මේ සිතුවමේ තියෙන මගේ ඇස් දෙක දිහා පැය ගාණක් බලාගෙන හිටියා. ආරෙන් මාව දැකලා තියෙන්නේ මම මාව දකින්නටත් වඩා ලස්සනට. මට දැනුණා මගේ හිතේ රෝස පාට මල් වැස්සක් වහින්න පටන් අරන් කියලා. එයා ගැන තිබුණු කුතුහලය දැන් පුංචි ගෞරවයක් එක්ක ආදරයක් බවට පත් වෙන්න පටන් අරන්. ඉතින් හෙටත් මම වැව්තාවුල්ලට යයිද? මගේ හිත කියන්නේ ඕ කියලා.